ඔන්න ඉතින් මේ අපි ලෑස්ති වෙන්නේ 2025 සතුටුම දවස් කීපයට. ඇයි දන්නවද? මේ අපි වැකේෂන් එකට ලංකාවට යන්න තමයි ඔන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ ෆ්ලයිට් එක තියෙන්නේ රෑ 1:00ට. ගෙදර ඉඳලා එයාපෝට් එකට විනාඩි 40ක් පැයක වගේ දුරක්නේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි ගෙදරින් 10ට විතර තමයි පිටත් උනේ. ඒ වෙලාවට ඉතින් පාරේ ලොකු ට්‍රැෆික් එකක් ලොකු තදබදයක් එහෙමත් නැහැනේ. ඒක නිසා මං හිතන්නේ අපි විනාඩි 40කින් විතර එයාපෝට් එකට ගියා. අපිව එයාපෝට් එකට ඇරලුවේ අපේ යාළුවෙක්. ඉතින් ඔන්න යාළටත් සමු දීලා අපි මේ එයාපෝට් එකට ඇතුල් වෙන ගමන් ඉතින් මට ඔයාලට කියන්න බැරි වුණානේ. මේ හරියටම දවස තමයි අපේ බබාගේ බර්ත්ඩේ එකට පහුවෙනිදා. ඉතින් මං හිතනවා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔයාලා බබාගේ ඒ බර්ත්ඩේ ව්ලොග් එකත් බලන්න ඇති කියලා. ඔන්න ඉතින් අපි චෙකින් කවුන්ටර් එකට ගිහිල්ලා මේ අපේ ලගේජ් චෙකින් කරන වෙලාවේ අපේ පොඩ්ඩටත් ඕනි වුණා එයාගේ හෑන්ඩ් ලගේජ් එකත් ඒ විදිහට චෙකින් කරන්න. ඉතින් කොච්චර කිව්වත් මේක අතේ ගෙනියන්න කියලා ඒක යාට හරියන්නේ නැහැ දෙන්නම ඕනෙලු. දැන් ඔය පේනවනේ ඔය එයා වෙනම කවුන්ටර් එකකට ගිහිල්ලා එයාගේ හෑන්ඩ් ලගේජ් එක චෙකින් කරන්නයි ඔය හදන්නේ. ඉතින් ඒ වැඩේ හරි ගියේ නැති වුනහම ඔන්න මට තමයි එයාගේ හෑන්ඩ් ලගේජ් එක ඉතින් ටික දුරක් අරන් යන්න උනේ. මේ ඉතින් අපේ බබා ලංකාවට යන 3 වෙනි ගමන. හැබැයි මං හිතන්නේ මීට ඉස්සෙල්ලා ගිය ගමන් ගැන නම් එයාට අර ලොකු අවබෝධයක් නැතුව ඇති. මේ සැරේ තමයි ඉතින් ඔය චුට්ටක් හරි එයාට තේරුමක් තියෙන්නේ මේ දැන් අපි මොකද්ද කරන්නේ කොහොමද යන්නේ කොහෙද යන්නේ කියන එක ගැන. අපි කිව්වහම අර චුට්ටක් තේරෙන වයසකට ආවේ ඔන්න දැන් තමයි. ඊට පස්සේ අපි ඉතින් පොඩ්ඩක් ඩියුටි ෆ්‍රී එක පැත්තෙත් ඇවිදලා ඊළඟට ලොන්ච් එකට ගියා. මං කිව්වනේ අපේ ෆ්ලයිට් එක තිබුණේ 1:00ට කියලා. ඉතින් අපි ගෙදරින් ආවේ 10ට වුණා. එයාපෝට් එක ඇතුලේ වැඩ ටිකක් ඉක්මනට වගේ කරගන්න පුළුවන් වුණ නිසා ඉතින් අපිට වෙලාව ඇත්තටම ගොඩක් ඉතුරු වුණා. ඉතින් වෙලාව ගෙවන්න වගේම කෑම කන්නත් බලාගෙනම තමයි අපි ඒකට ගියේ. මං ඉස්සෙල්ලත් කිව්වනේ අපි මේ යන්නේ බබාගේ බර්ත්ඩේ එක තිබුණ දවසට පහුවෙන්ද කියලා. ඉතින් ඊට ඉස්සෙල්ලා දවසේ පාටි එකේ අස්කිරිලි ගොඩාක් එහෙම තිබුණ නිසා අද මට නම් ඉතින් මුළු දවසම වගේ ගියේ ඒවට තමයි. හස්බන්ඩ්ට අදත් ඔෆිස් දවසක්. ඉතින් එයා අදත් ඔෆිස් ගිහින් ඇවිත් තමයි අපි මේ ගමන යන්න පිටත් උනේ. ඉතින් ඇත්තටම මම අද රෑ කෑම නම් හදන්න හිතුවෙත් නැහැ. මොකද එකක් තමයි ඇත්තටම හරිම ටයර්ඩ් අද දවස. අනිත් එක ඉතින් අද දැන් කලබලේ උයලා කුස්සිය අස් කරලා එහෙම එන්න වෙලාවකුත් නැහනේ. ඒක නිසා ඉතින් ඔන්න අපි අද රෑ කෑම නම් එයාපෝට් එකේ ලොන්ච් එකෙන් තමයි ගත්තේ. අපේ මේ චූටි දඟමල්ල නම් ඒත් ඉතින් මොනවත් කෑවේ නැහැ. කෑම කෑවෙන් පස්සෙත් අපි ඉතින් ලොන්ච් එකේ ටික වෙලාවක් හිටියා. මොකද අපිට ගොඩක් වෙලාව ඉතුරු වෙලා තිබුණ නිසා ෆ්ලයිට් එකට. මට තව දෙයක් ඔයාලට කියන්න බැරි වුණානේ. අපි මේ සැරේ ෆ්ලයි කරන්න සිලෙක්ට් කරගත්ත එයාලයින් එක තමයි ෆ්ලයි ඩුබායි. ඒක ඇත්තටම එමිරේට්ස් ගුවන් සමාගමින් කරන බජට් ෆ්ලයිට් එකක්. අපි වෙනදට නම් ගොඩක් වෙලාවට තෝරගත්තේ ශ්‍රී ලංකන් එයාලයින්. ඉතින් මේ ෆ්ලයි ඩුබායි බජට් ෆ්ලයිට් එකක් කියන්නේ මෙහෙමයි. ඇත්තටම ශ්‍රී ලංකන් එයාලයින්ස් ටිකට් එකට වඩා මේ ටිකට් එක පොඩි ගාණකින් අඩුවක් තියෙනවා. හැබැයි ශ්‍රී ලංකන් එයාලයින් ටිකට් එකට ඉන්ෂුරන්ස් එක එතකොට ෆ්ලයිට් එකේදී දෙන කෑම ඒ වගේ අර හැමදේම ඉන්ක්ලූඩඩ් නේ. හැබැයි ෆ්ලයි ඩුබායි ටිකට් එකට ඒවා එකක්වත් ඉන්ක්ලූඩඩ් නැහැ. ඒවා වෙනම අපිට ඕනි නම් ඇඩ් කරගන්න පුළුවන්. හැබැයි ඒ ඇඩ් කරගන්නකොට ඒවට වෙනම ගාණක් අය කරනවා. මන් දැකපු තව වෙනසක් තමයි ඉතින් අර එයාපෝට් එකේ ඉඳන් එයා බස් එකේ ඇවිල්ලා තමයි ෆ්ලයිට් එකට නගින්න තියෙන්නේ.
ඉතින් අපේ පොඩ්ඩව ටිකක් කලබල නැතිව ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරනකන් සීට් බෙල්ට් දාලා තියාගන්න හැමදාම ඉතින් උදව් වෙන්නේ මෙන්න මේ ඩිස්ප්ලේ එක තමයි. එයාට ඉතින් ඒක යන කිඩ්ස් මූවි එකක් දාලා දුන්නාම ඒක දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මේ එයාලයින් එකේ තියෙන අර මං කිව්ව වෙනම ඇඩ් කරගන්න ඕනි දේවල් වලට අයිති තව දෙයක් තමයි මෙන්න මේ මූවීස්. මේවා අපේ ටිකට් එකට ෆ්‍රී හම්බ වෙන්නේ නැහැ. අපිට ඕනි නම් වෙනම ගාණක් ගෙවලා අපි ඇඩ් කරගන්න ඕනි. ඉතින් මේ සැරේ ඇත්තටම අපි ඒක නම් ඇඩ් කරගත්තේ නැහැ. මොකද ඉතින් මේ අපි යන්නේ රෑ 1:00ට යන ෆ්ලයිට් එකකනේ. ඉතින් අපේ බබා ඔක ගොඩක් වෙලා බලන්නේ නැහැ. එයාට ඉතින් ඉක්මනට නිින්ද යනවා. ඒක නිසා ඉතින් අපි ඒක වෙනම ඇඩ් කරගන්න හිතුවේ නැහැ. ෆිල්ම් එක නැති වුණාට ඉතින් අර ඒවයේ ට්‍රේල් බලන්න පුළුවන්. ඒක නිසා ඉතින් ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරනකන් අපි ඉතින් එයාට ට්‍රේල් දාලා බලන්න දිදී තියාගත්තා කොහොම හරි. මොකද හේතුව තමයි අපේ පොඩ්ඩා සීට් බෙල්ට් එක දාන්න සමහර වෙලාවට ඉතින් දෙන්නේ නැහැ. ඒ වුණාට ටේක් ඔෆ් කරද්දී අනිවාර්යයෙන්ම ඉතින් සීට් බෙල්ට් එක දාලා තියන්න ඕනිනේ. ඒක නිසා ඉතින් පොඩ්ඩක් අපි ආව ෂේප් එකේ තියාගන්න තමයි try එක. ඉතින් අර ශ්‍රී ලංකන් එයාලයින් එකේ වගේ ලොකු ෆ්ලයිට් නම් නැහැ ෆ්ලයි ඩුබායි වල. ඔක්කොම වගේ පොඩි ෆ්ලයිට් තමයි තියෙන්නේ. ඉතින් අර ටිකක් ඇතුළට සද්ද එනවා වැඩි ඒක නිසාම. ඒක ඉතින් ඇත්තටම අර ලොකු ගැටලුවක් නම් නෙමෙයි මොන එයාලයින් එකෙත් ඉතින් පොඩි ෆ්ලයිට් නම් පොඩ්ඩක් සද්ද වැඩි වෙනවා ඇතුලේ. ඔන්න ඔය විදිහට ඉතින් අපි අපේ දෙවෙනි මව්බිමෙන් తాවකාලිකව සමුගත්තා. ඩුබායි සිටි එක රෑට ලස්සනට උඩුගුවනට පේන්නේ ඔන්න ඔය විදිහට තමයි. ඩුබායි ඉඳන් ලංකාවට ෆ්ලයිට් එකේ පැය 4:00ක ගමනක් තියෙනවා. UAE සහ ලංකාව අතර වෙලාව වෙනස ගත්තහම පැය 1:00ක් ලංකාව ඉදිරියෙන් ඉන්නේ. අපි ඩුබායි වලින් 1:00ට පිටත් වුණා කියන්නේ රෆ්ලි ඩුබායි වෙලාවෙන් උදේ 6 විතර වෙද්දී ලංකාවට ලෑන්ඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට ලංකාවේ වෙලාව උදේ 7:00 විතර වෙනවා. ඔන්න ඉතින් අපිට ෆ්ලයිට් එකේදී ලැබෙන කෑම එකත් ලැබුණා. අපි කෑම නම් ඉතින් ඇත්තටම වෙනම ඇඩ් කරගත්තා. මොකද එයාපෝට් එකේ ලොන්ච් එකට යන්න අපිට වෙලාව ඇති වෙයිද කියන එක හරියටම ෂුවර් එකක් තිබුණේ නැති නිසා. අපි ඉතින් හැබැයි ලොන්ච් එකෙන් කෑම කාලාව නිසා මේ කෑම එක ලැබුණට කන්න නම් කිසිම බඩගින්නක් ඒ වෙලාවේ තිබුණේ නැහැ. ඊට පස්සේ බබා නිදාගත්ත නිසා අපිත් ටිකක් නිදාගත්තා. ඔන්න නැගිටිනකොට වින්ඩෝ එකෙන් පෙනුන view එක තමයි මේ. ඉතින් දුරකතර ගෙවාගෙන බලන්න පෙරුම් පුරාගෙන ආව දර්ශනය තමයි ඔන්න ඔය ඈතින් පේන්නේ. බලන්නකෝ අපේ ලස්සන පුංචි දූපත ඈත අහසේ ඈතට ලස්සනට පේන අපූර්ව. ඉතින් පිටරටක ඉඳලා කාලෙකින් අපේ ආදරණීය ලංකාවට එන ඕනිම කෙනෙකුට මේ කුඹුරු යාය මේ පොල්ගස් යාය ඈතට පේනකොට දැනෙන හැඟීම මොකක්ද කියලා ඇත්තටම ඒ අත්දැකීම විඳපු කෙනෙක් නම් හොඳටම දන්නවා. මෙච්චර පැය ගාණක් ආසෙ ගෙවුවත් මෙන්න මෙතනින් පස්සේ ගෙවෙන මිනිත්තු කීපේ තමයි ගෙවා ගන්න අමාරු දිගම මිනිත්තු කීපේ විදියට දැනෙන්නේ. එහෙම ඇවිත් ෆ්ලයිට් එක පොළොවට ලෑන්ඩ් කළා කියලා දැනෙන මොහොත අන්තිමේදී මගේ තැනට ආවා මං අයිති තැනට ආවා කියලා දැනෙන මහා අපූර්වම හැඟීමක් ඒක නම්. එච්චර දුර ආව ගමන් මහන්සිය නිදිමත කොහේ ගියාද දන්නේ නැහැ. එතනින් පස්සේ ඉතින් මේ පොළවේ ඉක්මනින්ම පය ගහනකම් ඉවසිල්ලක් නම් නැහැ. ඉතින් අපි ලංකාවට යනකොට වෙසක් පහුවෙලා වැඩි දවසක් නැහැනේ.
ඒ නිසා එයාපෝට් එකෙත් ලස්සනට වෙසක් සැරසිලි තිබුණා. ඉතින් ඉමිග්‍රේෂන් එක ඇතුලෙන් ඇවිල්ලා බෑග් ක්ලේම් කරගෙන එයාපෝට් එකේ වැඩ ටික ඉවර කරගන්නත් ඇත්තටම අපිට එච්චර වෙලාවක් ගියේ නැහැ. ඒ වැඩ ටික ඉක්මනින්ම කරගත්තා. දැන් ඉතින් ඉවසිල්ලක් නැත්තේ මෙතනින් එළියට ගිහිල්ලා ගෙදර අයව දකින්නකම්. අපිව ගෙදරට එක්කගෙන යන්න අපේ නංගි මල්ලිත්මයි එයාපෝට් එකට ඇවිත් හිටියේ. ඉතින් අපේ බබාට තමයි වැඩිම වෙල්කම් එක තිබුණේ. එහෙනම් ඉතින් ලංකාවෙදි ගෙවුන ලස්සනම දවස්වල වීඩියෝත් එක්ක ආයෙත් හම්බ වෙමු.